Hello guys, welcome to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද කියලා මම හිතනවා. එන්නද අපිත් එක්ක පානදුරේ බීච් එකට යනවා. අපි ඉස්සෙල්ලම හොරණින් බස් එක ඇවිල්ලා මේ පිටත් වෙන්නේ පානදුරට යන්න. අපේ දොන්ට අන්දන් ආපු ඩ්‍රෙස් එක මාරු කරගත්තා. අපි මේ ගමනේ ටිකක් උදේම ගිය නිසා අපි ළඟ තිබ්බ බංකුවකින් වාඩි වෙලා ගෙදරින් හදන් ගිය බත් කෑවා. ලොකු දේවල් නම් හදන් ගියේ නෑ. කරවල බැදුමකුයි පරිප්පුයි මයි ඔක්ක මාළුවකුයි හදලා ඒ වෙලාවේ හැටියට රජ බුජුන් වගේ බත් එක නම් මම මේ අපේ තාත්තට පොඩ්ඩක් hina වෙන්න කිව්වම එයා අන්දමන්දන් වෙලා වගේ බලනවා. බඩ පිරෙන්න බතුත් කාලා අපි රැල්ල පාගන්න තමයි හිතන් ඉන්නේ. මේ වෙලාවේ අවසරයි පුදුම විදියට. මුහුදු ළඟයි පරිසරයයි එක්ක මේ වෙලාවේ මේ විදිය බත් එකක් කන එක පුදුම තරම් රහට දැනෙනවා අපිට. කාලි වෙලා අපි ගියා අයිස්ක්‍රීම් ගන්න. මායි දෝනි තමයි ගියේ. බලන්නකෝ යාට අයිස්ක්‍රීම් එකක් අතට දුන්නා මෙයා කරන වැඩේ. ඊට පස්සේ අපේ නංගි මායි අපේ දෝනි ගියා බීච් එකට. පුදුම විදියට කකුල් පිච්චෙනවා ගයිස්. මේ ටික මාරම රස්නේ. අපි දෙන්න දුව තමයි මේ යන්නේ. පණ්ඩිතකමට සරප්පුත් බලවලා ආවා. දැන් අපි යන්නේ තනකොළ තියෙන තැන් වලින්. ඒ තරමට වැලි රත් වෙලා පුදුම අවසරක් තිබ්බේ අපි ගිය දවසේ. හැබැයි මේ පරිසරය දකිනකොට මාර විදියට ආසයි හිතෙනවා. මේ අපේ ළඟ දුවනවා කකුල් පිච්චෙනවා කියලා. අපි යන දවසේ ලොකුවට සැනගක් ඉඳේ නෑ. බලන්නකෝ මේ පරිසරයේ ලස්සන මුහුදයි අහසයි මේ වෙරළයි හරිම ලස්සනයි. මම නම් හරි ආසයි දවසම වුණත් ඉන්නේ මේ වෙරළට වෙලා. කකුල් පිච්චි අපි ඔය චූටි පැල උඩින් තමයි ඉතින් ගියේ. මේ බලන්නකෝ මෙයා. එයාත් බලන අය කලින් ඇවිත් තිබ්බේ නෑ. එයාට පොඩ්ඩක් හැම්බිරිස්සාවත් හැදිලා මේ මොහොත හුලං. එයාට හුරු නැහැනේ තාම. කලින් එයා ඇවිල්ලාම නැහැ. කොහොමෙන් හරි ඔන්න අපි රැල්ල පාගන්න ආවා. ඒ වුණාට ගයිස් මම නම් වැඩි රැල්ල පාගන්න ගියේ නෑ. මොකද බබාට එම්බිරිස්සාව නිසා එයාට හුලංසර වැඩි වුණා ඒ වෙලාවේ. ඉතින් අපි ඉක්මනට ගෙදර ආවා. වැඩි වෙලා ඉඳියේ නෑ. මේ වීඩියෝ එක වොයිස් කරන්න දෙන්නේ පේනවනේ පොඩි සද්ද දානවා එයා. එහෙනම් අදට ඔච්චරයි. ආයෙත් දවසක ඩේ බ්ලොග් එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.